හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි යනවා අපි ගොඩාක් කාලෙක ඉඳලා යන්න ප්ලෑන් කරන් හිටපු ලස්සන ගමනක්. දැන් රෑ වෙලා රෑ 7:00ට විතර ඇති. ඇත්තටම කොළඹ රෑට හරීම ලස්සනයි. කොළඹ පැත්තට ගියාට අපි දැන් මේ යන්නේ ගොඩාක් දුර ගමනක්. අපි මෙන්න දැන් කොළඹ කොටුව ස්ටේෂන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි අද යන්නේ ට්‍රේන් එකේ ගමනක්. 8:30ට තමයි ට්‍රේන් එක තියෙන්නේ නයිට් මේල් එක. අපි යන්නේ පොඩි මැණිකේ ට්‍රේන් එකේ. ඉතින් හැමෝම හිතනවා ඇති අනිවාර්යයෙන්ම පොඩි මැණිකේ නම් බදලු එන්නේ නැති යන්නේ නැත්තේ කියලා. අපි යන්නේ අද ඇත්තටම බණ්ඩාරවලට බදලු කෝච්චියේ. අපි මේ යන්නේ අඟහරුවාද දවසක්. අඟහරුවාද රෑ මේ නයිට් මේල් එකේ ෆස්ට් ක්ලාස් මුකුත් නැහැ. සෙකන්ඩ් ක්ලාස් විතරයි තියෙන්නේ. ඉතින් ඒකත් හොඳයි. අපි හුලං වැදීගෙන මේ විදියට ගියා. බබා නිදාගෙන දැන් තමයි ඔන්න හැරුණේ. දැන් අපි ඊට පස්සේ ටික ගත්තේ නැහැ. ඇත්තටම මේ කොටගල මේ හරියට යනකොට ගොඩක් රෑ වෙලා. ඇත්තටම මට වෙලාව මතක නැහැ. ගොඩක් රෑ වෙලා බබා නිදි. බබා ගොඩාක් වෙලා යනකම් ඇහැරලා හිටියා. රෑ 11:00 විතර තමයි ඇත්තටම නිදාගත්තේ. එයාට අපි මුල ඉඳලම කී හිටියා. අපි මාසෙකට විතර කලින් කී හිටියා අපි බණ්ඩාරවල යනවා ට්‍රේන් එකේ කියලා. ඒක එයා ඔළුවට දාගෙන හරිම ආසාවෙන් එයා මේ ගමනට යන්න ලෑස්ති වුණා. අපි මේ ට්‍රේන් එකේ ටිකට් බුක් කරේ මාසෙකට විතර කලින්. ඉතින් මාසයක් තිස්සේ අපි මේ ගමන යන විදිය ප්ලෑන් කරා. හොටෙල් බුක් කරා. යන එන තැන් ඔක්කොම ප්ලෑන් එකක් ඇතුව තමයි මේ ගමන යන්න අපි ලෑස්ති වුණේ. දැන් මේ ගොඩාක්ම රෑ මං හිතන්නේ පාන්දර 2ට වගේ තමයි මේ. දැන් මෙතනින් තමයි එන්ජින් එක මාරු කරන්නේ මේ පට්ටිපොළ. ගොඩාක් සීතලයි. From Colombo Port to Virginia is now waiting for departure from the spot. It will stop at all stations up to Virginia. දැන් ඔන්න ටිකක් එළිය වැටිගෙන එන්නේ. ඉදල් ගස් හින්න වගේ ලං වෙනකොට මේ වගේ එළිය වැටිගෙන එනවා. ඇත්තටම පුදුම ලස්සනක් මේ අත්දැකීම. ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕනේ ඔයාලත්. ඒකයි අපිත් මේ නයිට් මේල් එක දවසක් හරි යන්න ඕනේ කියලා මේ ගමන ආවේ. මේ විදිහට එළිය වැටිගෙන එද්දී සීතල මීදුම අතරින් ට්‍රේන් එක යනකොට පුදුම තරම් ලස්සනක්, පුදුම සතුටක් හිතට දැනෙන්නේ. ඔන්න දැන් අපේ ෂූටි මැණික ඇහැරිලා යාට හරිම සතුටුයි. හොඳට නිදාගත්තා. අපි මේ ගමන මං කලින් කිව්වා වගේ මාසෙක ඉඳන් ප්ලෑන් කරපු නිසා එයාට කියලා තිබ්බ අපි මෙහෙම ට්‍රේන් එකේ මෙහෙම ගමනක් යනවා කියලා. ඉතින් එයා ඒක ගොඩාක් හුවමනාවෙන් ඔළුවට දාගෙන දැන් හරිම ආසාවෙන් මේ ගමන යන්නේ. දැන් ඔන්න මම හිතන්නේ බණ්ඩාරවලට ආවා. පාන්දර 6:00 වගේ වෙනකොට අපි බණ්ඩාරවලට ආවා. ඔන්න දැන් ට්‍රේන් එක අපිව බණ්ඩාරවල ස්ටේෂන් එකෙන් බස්සලා බදුල්ලට යන්න පිටත් වුණා. බයි බයි ට්‍රේන්. සුබ ගමන්. ගොඩාක් තැන්ක් යූ අපිව පරිස්සමින් මෙතෙන්ට එක්කගෙන ආවට. ඒක ඇත්තටම ලස්සන ගමනක්. දැන් ඉතින් අපි හොටෙල් එකට යන්නයි ලෑස්ති වෙන්නේ. බබාව ගන්න අමාරු නම් මෙතනින් ගොඩාක් වෙලා එයා හිටමින්ට ඇවිදලා හිටියා. අපිට ඇත්තටම මේ වෙලාවේ ප්‍රශ්නකුත් නැති හින්දා අපි ටිකක් වෙලා හිටියා.
ඊට පස්සේ මෙහෙම පික්මී තියෙනවා බණ්ඩාරවල. පික්මී එකක් දාගෙන හොටෙල් එකට යනවා. හොටෙල් එක ඇත්තටම ගොඩාක් ළඟ තියෙන්නේ. බණ්ඩාරවල ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි 5ක වගේ දුරක්. විලා මග්නොලිය. දැන් අපි ආව මෙතන අපි Facebook එකෙන් හොයාගත්තේ. අපි මෙතන වීව් එකට තමයි ගොඩාක් මාස වුණේ. හරිම ලස්සන වීව් එකක් මෙතන ඉස්සරහා කඳු යායක් තියෙන්නේ. හරිම ලස්සනයි. මෙතන ඉඳලා ඈත බලනකොට හරිම ලස්සනයි. මේක වීකෙන්ඩ් එකක් නෙවෙයි නිසා හොටෙල් එකේ කවුරුත්ම හිටියේ නැහැ. රූම්ස් එකක්වත් බුක් වෙලා තිබුණේ නැහැ. අපි විතරයි. ඉතින් හරිම නිදහසේ හිටියා. අපි මේ 3 වෙනි තට්ටුවේ වගේ ඉන්නේ. මෙතන ඉස්සරහා ඉස්කෝලේකුත් පොඩි ඉස්කෝලේකුත් තියෙනවා. තාම ඉස්කෝලේ පටන් අරගෙනත් නැහැ. ඉස්කෝල පටන් ගන්නටත් කලින් තමයි අපි ආවේ. මෙන්න මේ වගේ තමයි ඉස්සරහා පේන්නේ. හරිම ලස්සනයි. මේ දැන් දකුණු පැත්තේ කොනෙන් පේන්නේ චූටි ඉස්කෝලේ. ඊට පස්සේ අපි නාලා හැම චේන්ජ් කරගෙන ගියා කෑම කන්න. අපි ගියේ බණ්ඩාරවල ගැමි රස කියන රෙස්ටෝරන්ට් එකට. ඇත්තටම හරිම රසට කෑම ටික තිබුණා. අපි ගොඩක් බඩගින්න හිටියේ. හරිම රසයි. ඊට පස්සේ අපි ආපහු මේ වගේ පික්මී එකක් දාගෙන යන්නේ මේ පොරවගල view point එක බලන්න. බණ්ඩාරවල ඇත්තටම ගොඩාක්ම බලන්න තැන් නැහැ. අපිට ඇත්තටම ගොඩක් නිදහසේ දවස් 2ක් ඉඳලා යන්න තමයි අපි ආවේ. අපි මේ තැන නමුත් බලන්න යමු, අපිට වෙලාවක් තියෙනවා. දැන් හෙට දවසක් තියෙනවා. ඒක නිසා අපි ආවා. මෙන්න මෙතන මේ view point එක මෙතනින් තැන් දෙකකින් වගේ ට්‍රේන් එක එනවා යනවා බලන්න පුළුවන්. මෙතන පුදුම තරම් හුළඟක් තියෙන්නේ. මම බබාව තදට අල්ලගෙන ඉන්න, නමුත් අර වීසි වෙන තරම් හුළඟක් නැහැ. හරිම සනීපයි ඇඟට. මෙතන මේ ලී දාර ඇතුලෙන් පහළ ගොඩාක් පහළ පේනවා. මම හිතුවා බබා බය වෙයිද දන්නෙත් නෑ එහෙම කියලා. එයාට එච්චර ගාණක් තිබුණේ නෑ ඒක. ඉතින් අපි ගොඩාක් වෙලා මෙතන හිටියා. දැන් අපි ආපහු හොටෙල් එකට යනවා.
අපි රෑට මෙන්න මේ විදිහට රොටි මේ වෙලාවට හොඳයි කියලා ඉතර මේ සීට්ලේ රොටියක් කන්න තිබ්බනම් රොටිත් එක්ක අපි ප්ලේන් ටී බීලා දැන් ඔන්න හරිම ලස්සනයි රෑට මේ ලයිට්ස් ටික පේනකොට තරු ගොඩක් මැද ඉන්නවා වගේ හරිම ලස්සනයි. ඊට පස්සේ අපි නිදාගත්ත ගියා. මෙන්න අපේ චූටි මැනික නිදි ගෙදරදී නම් මේ වෙලාවට උදේ පාන්දර මැහැරිලා අද නැගිටින්න උවමනාවක්ම නැහැ. ඊට පස්සේ අපි දෙන්න ඉතින් නිදහසේ එකක් බිව්වා. උදේට ඉර පායගෙන එනකොට මෙතන හරිම ලස්සනයි. මීදුම අතරින් පුදුම ලස්සනක් තිබ්බ ඇත්තටම. මේ වීව් එක අපි බලලම තමයි මෙතන ගත්තේ. මෙතන තියෙන වටිනම දේ ඇත්තටම කිව්වොත් මේ වීව් එක තමයි. හරිම ලස්සනයි. දැන් අපි යනවා ගාඩන් එකට චුට්ටක්. අපිට දැන් උදේ කෑම ගන්නත් තියෙනවා. pineapple. උදේ කෑම අපිට මේ විදිහට ලස්සනට සර්ව් කරලා තිබ්බා. ඒක හැත්තටම හරිම සිත් ගන්නාසලුයි. මේ වගේ තැනක ඉඳලා මේ වගේ කන්න ලැබිච්ච එකත් ඇත්තටම ලොකු වාසනාවක් කියලා හිතෙනවා. ඇත්තටම කඳු වලල්ලක් වෙඩින් වට වෙච්ච තැනක මෙහෙම නිදහසේ අපි තුන් දෙනා විතරක් හරිම ලස්සනයි. මේ අත්දැකීම කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒ දවස් අපි දෙකක් හිටියා. හරීම ලස්සන අත්දැකීම් ටිකක් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි අද කොහෙවත් යන්න දාගත්තේ නැහැ. මං කලින් වගේ නිදහසේ ඉඳලා ඉන්න තමයි ආවේ. ඊට පස්සේ අපි මේ වගේ නිදහසේ ගාඩන් එකට වෙලා සෙල්ලම් කළා. සින්දු කිව්වා, ඩාන්ස් කළා. ඇත්තටම දවල් කෑම වෙනකම්ම වගේ අපි මෙතන ඉන්නේ නැති. උදේට කෑම ගත්ත විදිය කොච්චර හිත පිරුණාද කියලා නම් අපි කිව්වා දවල්ටත් අපිට මෙතනම arrange කරලා දෙන්න කියලා. ඊට පස්සේ අපිට දවල්ටත් මේ විදියට arrange කරා. මේ බලන්නකෝ ඉතින් මෙයා බබයි මමයි ආපහු හවස පොඩ්ඩක් නිදාගත්තා. ඊට පස්සේ අර හොටෙල් එකෙන් මම ඔයාලට පෙන්නුවේ අර පහළ ඉස්කෝලයක් හිටියා කියලා ඒ හරියම චූටි පන්සලක් තිබ්බා. පයින් ඇවිදගෙන යන්න පුළුවන් දුර. අපිට හිතුණා හවස ඒ පන්සලට යන්න ඕනි කියලා. දවස් මද නිදහසේ හොටෙල් එකට වෙලා හිටපු හින්දා අපි අඩි මීටර් 100ක් විතර ඇති. කවුරුත් නෑ ඒ පන්සලෙත් අපි විතරයි. මේ වගේ ගිහිල්ලා ආව වෙනසකටත් එක්ක චූටි පන්සලක්. හරිම ලස්සනයි. මෙතනින් උඩ තමයි අපේ හොටෙල් එක තියෙන්නේ. පහළ ඔක්කොම තියෙනවා. මෙන්න මෙතන තමයි හොටෙල් එක තියෙන්නේ අපේ. පස්සේ අපි ආපහු ඇවිල්ලා වොෂ් එකක් දාගෙන දැන් මේ රෑ කෑම කන්න යන්නේ. දැන් ඉතින් පොඩ්ඩක් හිතට දුකකුත් එනවා. දැන් හෙට අපි යනවනේ ආපහු දේව කියලා. නමුත් ඉතින් නිතර මේ වගේ එන්න ආසයි. බලන්නකො මෙතන ලස්සන. අද මේ අපේ 3 වෙනි දවස අපි උදේම ලෑස්ති වෙලා
දැන් මේ යන්න තමයි හදන්නේ. ගුඩ් බයි එහෙනම් අපි ආපහු හම්බ වෙමු. අපි මේ ත්‍රිවිල් මල්ලි අපේ යාළුවා ආපහු ආවා අපි එක්කගෙන යන්න. දැන් එයා අපිව කෑම කන්න එක්කගෙන යනවා. අපි ගැමි රසටමයි ගියේ උදේ කෑම ගන්න. එතනත් අපිට ගොඩක් හිතට අල්ලපු තැනක්. හොඳට කෑම තිබ්බා. ඉතින් අපි මේ වගේ තැනට ඇවිල්ලා උදේ කෑම අරගෙන අපි ට්‍රේන් එකේ යන ගමනොත් කන්න පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා. ෆුඩ් සිටි එකකිනුත් ගත්තා. සෑන්ඩ්විච් වගේ දේවලුත් ගත්තා. අරගෙන දැන් අපි ආපහු ත්‍රිවිල් එකේ යනවා ස්ටේෂන් එකට. දැන් ඔන්න අපි ස්ටේෂන් එකේ අපේ ට්‍රේන් එක තියෙන්නේ 8:50ට මං හිතන්නේ. 8:50ට නෑ සෝරි 9:00ට වගේ. දැන් අපි කලින්ම ආවා. අපිට හරි බයයි ට්‍රේන් එක. ඉතින් වෙලාවට යන්න ඕනේ. දැන් ඔන්න අපි ආපහු ගෙදර එනවා. බයි බයි එහෙනම් ආපහු මේ වගේ ලස්සන දවසකින් හම්බ වෙමු. ඇත්තටම මේ ගමන හරිම ආස ගමනක් ගියපු ට්‍රිප් වලින් ආපහු මේ වගේ යන්න බලාපොරොත්තු වෙනවා ට්‍රේන් එකේම. ඒක වෙනස්ම අත්දැකීමක්. එහෙනම් අපි ආපහු හම්බ වෙමු. ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න.